හරි අපි අද දවසේ තව ගානක් හදන්න යන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන තවත් ජනප්‍රියම ගානක් තමයි මගේ පුතා මෙන්න මේ ගාන. ඔයාලට සමහර වෙලාවට මේ ගාන ඔයාගේ පේපර් වල හම්බෙලත් ඇති. සමහරට හරි ගිහින් ඇති, සමහරට වැරදිලත් ඇති. ඉතින් මම ඉල්ලීමක් කරනවා මගේ පුතා ඔයාට ඔයා මේ දවස්වල පේපර් ලියනකොට ඔයාට අමාරුයි කියලා හිතන ගණන් ගැටලු තියෙනවනේ. ඒ ගණිත ගැටලු ඔක්කොම මගේ දුරකථන අංකයට එවන්න. මම ඔයාට ඒ අමාරුයි කියන ඕනම ගැටලුවක් හදලා දෙන්නම්. මගේ නම්බර එක මම ඔයාට දාන්නම් 0711 23 21 22. ඔන්න ඔය නම්බර එකට ඔයාට අමාරුයි කියන ගැටලු තියෙනවා නම් මට එවන්න. මම ඔයාට හදලා දෙන්නම්. ඉතින් මේ ගානේ බලන්නකො ටැංකියක ජලය ලීටර් තියෙනවලු පුතේ 40ක්. ඒකට දාන්න පුළුවන් 40යි. මල්ලි ලීටර් 8ක් දානවා. අයියා ලීටර් 4ක් අයින් කරනවා. ඔයාලට තේරෙනවනේ ඒක? එහෙනම් දැන් ඔයා නිකන් හිතන්නකෝ ඔයාගේ ඔළුවට අදහසක් එනවනේ 40ක් තියෙනවා. මල්ලි 8ක් දානවා. එහෙනම් පස්වතාවක් දානකොට පිරෙනවනේ. එහෙම වෙන්න තිබ්බා මෙතන අයියා ජලය ඉවත් නොකල හිටියා. නේද? එහෙම නෙවෙයි මේක දැන් අයියා එක පැත්තකින් වතුර අයින් කරනවා. එහෙනම් අපි දැන් මේ ගාන හදන්නේ කොහොමද බලමු. මම ඔයාලට හැමදාම කියනවානේ ගණන් ක්‍රම දෙකකට මම කියලා දෙනවා. එකක් තමයි සරල ක්‍රමය, අනිත් එක තමයි ටිකක් වටෙන් ගිහිල්ලා හදන ක්‍රමය. ඉතින් ඔයා මේ ක්‍රම දෙකම අල්ල ගන්නවා. බලන්න එහෙනම් ලීටර් 4ක් ඔන්න අයියා අයින් කරනවානේ. එතකොට මල්ලි දාන්නේ ලීටර් කීයද? 8යිනේ. එහෙනම් 8ක් දානකොට 4ක් අයින් කරනවා කියන්නේ සැබෑවටම මගේ පුතා ටැංකියේ තියෙන්නේ වතුර කීයද? 4යිනේ. එහෙනම් දැන් ඔයා හිතන්න ඔන්න ටැංකියක් තියෙනවා. මේ ටැංකියට ජලය දාන්න පුළුවන් ලීටර් 40ක්. එහෙනම් පළවෙනි වතාවේ 8ක් දානවා. මොකද වෙන්නේ? අරයා 4ක් අයින් කරනවා. ඇත්තටම වතුර කීයද ඉතුරු වෙන්නේ? 4යිනේ. 4යිනේ ඉතුරු වෙන්නේ. එහෙනම් ඔන්න පළවෙනි වතාවේ 4. දෙවෙනි වතාවේ 4. තුන්වෙනි වතාවේ 4. 4 8 12. ඔන්න 16යි. 20යි. 24යි. ඊට පස්සේ 28යි. ඊට පස්සේ 32යි. හරි නේද මම හිතුව බලන්න. 4 8 12 16 20 24 28 32. හරි. එහෙනම් දැන් ඔයා බලන්න මෙයා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 වතාවක් දානකොට ඉතින් එකපාරකට ඉතුරු වෙන්නේ 4යි 8 වරක් 4 32යි. එහෙනම් 8 වතාවක් දානකොට ජලය ලීටර් 32ක් පිරෙලා ඉතුරු වෙලා තියෙනවා. දැන් මෙහෙම ඉතුරු වෙලා තියෙන වෙලාවේ අයියා මොකද කරන්නේ? අයියා නැවත එක සමාවෙන්න මල්ලි එක පාටම දානවා ජලය ලීටර් කීයක්ද? 8ක්. මෙන්න 8ක් දානවා. එතකොට දැන් 32ට 8ක් දැම්ම ගමම්ම මේ බලන්න මුලින්ම අපෙන් අහන්නේ මුලින්ම පිරියන්නේ එතකොට දැන් 32ක් තියෙන තැනට අරයා 8ක් දානකොටම අයියා ගන්න කතාව හරි. හැබැයි දැන් අයියා ගන්න එක අපේ වැඩක් නෑ. මේ කියන්නේ මුලින්ම පිරෙනවනේ. එහෙනම් 8 වතාවක් දාලා මෙයා මෙන්න මේ වතාවේ දාන 1යි. එතකොට 8යි 1යි කීයද? පිළිතුර කීයද? එහෙනම් 9 තමයි පිළිතුර. ඉතින් ඕක තමයි ඔය ගාන හදන වටෙන් යන හරි ක්‍රමය. ඉතින් ඔයා මේ වෙනකොට මේ වගේ ගණන් විවිධ ක්‍රම වලට හදනවා. මම දන්නවා. සාමාන්‍ය බුද්ධිමත් ළමයා ඕනිම ගානක් විවිධ ක්‍රම වලට අල්ල ගන්න. ඒක තමයි දක්ෂකම. පන්ති කාමරේ හිම ළමයි ඉන්නවා. ඉතින් බලන්න මේ ගාන මේ මෙහෙම
හැදුවොත් අපිට වෙලාව ඉතුරු වෙනවද බලන්න. මෙන්න මේ විදිහට හැදුවොත් බලමු කොහොමද අපි හදන්නේ කියලා. මෙන්න මේ විදිහට හැදුවොත් ඔන්න බලන්න ආ පුතා. ටැංකියට තියෙන උපරිම ජල ප්‍රමාණය කීයද? ලීටර් 40යි දාන්න පුළුවන්. මොනදොරතු එතකොට මල්ලි 8ක් දානකොට අරය 4ක් අයින් කරනවානේ. එහෙනම් මගේ පුතා ඔයාගේ පළවෙනිම ක්‍රමේ 40න් අඩු කරනවා කීයද? 8ක්. ඇයි 8ක් අඩු කරන්නේ? මතකද අපිට අර අන්තිමටම දාන අර 8 ඒක එහෙම්මනේ. 40න් 8ක් අඩු කරනවා. 40න් 8ක් අඩු කරාම කීයද? 32ක්. බලන්න දැන් මේ ක්‍රමේ පුළුවන් වෙන්නේ මේක හරි ලේසි. 40න් 8ක් අඩු වුණාම 32ක්. දැන් ඔයාට මතකද මල්ලි 8ක් දානකොට අයියා 4ක් අයින් කරනවා. එහෙනම් සැබෑවටම ටැංකිය ඉතුරු වෙන්නේ කීයද? 4යිනේ. එහෙනම් දැන් මොකද අපි කරන්නේ? 32 බෙදනවා මෙන්න මේ 4. සැබෑවට ඉතුරු වෙන ජල ප්‍රමාණය. 32 4ෙන් බෙදුවාම 8යි. ඒ කියන්නේ 4 දාන අවස්ථා 8ක් තියෙනවා. අර කෙලින්ම අපි 8ක් දාන එක අවස්ථාවක් තියෙනවා 8යි 1යි 9යි. ඉතින් ඔයා තමයි කල්පනා කරන්න ඕනේ කොයි ක්‍රමයකටද හදන්නේ කියලා. ඉතින් ඔයාගේ මේ වගේ ගණන් ඇවිල්ලා මේ වගේ ගණන් වැරදිලත් මේ වගේ ගණන් වැරදිලා තියෙන අය නැවත මේ වීඩියෝ එක බලලා හදන්න. හදලා සර්ට් ඒවන්න. ඒ වගේම ඔයාට අමාරු ගණිත ගැටලු තිබ්බොත් ඒවා ඔක්කොම එවන්න සර්ට් හදලා දෙනවා. ඉතින් අපි ඊළඟ දවසක තවත් ගානකින් අපි හමු වෙමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.